අයිබෝන් දරුවනේ මේ ඔයාලට අද මම ගෙනාවා කිරි සහ මේකේ මොනවද කිරි මේකේ පැණි පැණි කිරිද පැණිද කිරි පැණි අද අපි බලාපොරොත්තු වෙන්නේ ද අරුත් සමාස් එහෙම නැත්නම් සිංහල සහ මිශ්‍ර සිංහලයේ පැහැදිලි කරන දකාරාර්ථ සමාසය සමාස වල පද දෙක යම් ආකාරයකින් සම්බන්ධයක් පවතිනවා නම් ඒකට කියනවා ද කියලා සම්බන්ධ වෙන පද එකතු වෙද්දී දකාරාර්ථ අරුත් සමාස නැත්නම් දකාරාර්ථ සමාසය කියලා. කිරිද පැණිද කිරි පැණි අද්ද පාද අත්පා මවද පියාද මවපියෝ එහෙම සමාස කරන්න පුළුවන් ද කියන එක දාලා හැබැයි සමහර තැන්වල ඔළුවද බඩද කකුලද ඔක්කොම ඇඟේ තිබුණාට ඔළු බඩ කකුල කියලා සමාස වෙන්නේ නැහැ. ඒ විදිහට යම් ආකාරයක සමාහාර හෝ අසමාහාර සම්බන්ධයකින් තමයි සමාසය නිර්මාණය වෙන්නේ.